හැලෝ ඔයගොල්ලන් ඉතින් වීඩියෝ එකක් ගන්න හිතුවේ කට්ටියට පෙන්නන්න මං මීට කලින් දාලා තිබ්බා මං පරේ බැටවන්ට අතින් කවන විදිහ අතින් කවලා හදාගන්න විදිය මං වීඩියෝ එකක් ගේන්න හිතුවා මම අතින් කවලා හදපු පැටව දෙන්න ඒ කියන්නේ එදා අතින් කවපු පැටව දෙන්න දැන් හැදිලා ඉන්නවා සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට දැන් වහලෙටත් ගිහිල්ලා ඇත්තටම ගෙන්ද වෙලා කියන්නේ පිහාටු වැවෙන්නෙම නැති වෙලා තිබ්බ පැටව දෙන්නෙක් ඒ තත්ත්වෙට ගොඩ ගත්තේ. ඕගොල්ලෝ බලලා නැත්නම් මම මේකේ ලින්ක් එක දාලා තියන්නම් මේ වීඩියෝ එකේ ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එක අතින් කවා ගන්න. ඕගොල්ලෝගේ පැටව සාමාන්‍යයෙන් ගෙන්ද වෙනවා නම් මාසත්තු කවනවා මදි වෙලා වගේ කරලා බලන්න සතුටු ගොඩ ගන්න පුළුවන්. ඕගොල්ලන්ට නිකන් පරේ පැටව නිකන් අසනීප වෙන්න මැරෙන්න නැති වෙන්න ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් කවලා අතින් කවලා. ඉතින් අපි බලමු මේ මගේ පැටව දෙන්න. ඔයාලට පෙන්නුවානේ මේ ඉන්නේ පැටව දෙන්න අතින් කවලා හදපු. ඔයාලට පේනවද දැන් ෆොටෝ වලින් පේනවා නේ තටුවට පිහාටු වෙන්නේ නැතුවම තිබ්බේ. ඇත්තට මේ තටුවල පිහාටුවත් වෙන්නේ නැතුව ඇදෙන්නේ නැති වෙන්න මේ මට්ටමට වෙවිලා කේස් එක වෙලා තිබ්බේ. නේ පෙඳ ඇවිල්ලා පෙඳ ඇත්තටම තිබ්බේ නෑ ඒ දවස් ටිකේ පෙඳ වැවුන්නේ නෑ. පේනවා දැන් පෙඳ හොඳටම වැවිලා මෙයා සාමාන්‍ය ටිකක් ගොඩ මේ සාමාන්‍ය වැඩි ගෙනදලා තියෙනවා මේ බලන්න පැටිය දැන් මේ ඉන්නේ මචං වැඩිමල් පැටිය එතකොට මෙයාලගේ තටු වල තව පොඩ්ඩක් තියෙනවා දැන් හිඳන් කනවා ඇත්තටම දැන් සාමාන්‍ය හොඳ මට්ටමකට දැන් වහලටත් ඉකිල්ලෙනවා හොඳට ඉකිල්ලෙන්න පුළුවන් මේ මට්ටමට ඉතින් මේ ඒ තත්ත්වෙන් මේ තත්ත්වයට ගත්ත කියන්නේ ඔයාලා හිතන්න මේ විදියට කවලා ඇත්තටම මම දවස් 15ක් වගේ තමයි මට මතක විදියට ගියේ දවස් 15ක් වගේ තමයි 15ක් ඊට 15ට වැඩි හෝ ඊට අඩු නෑ 15ක් වගේ මට මතක විදියට උඩ මේ මට්ටමට ආව මේක ඇත්තටම මේ පිහාටු මේ බලන්න මේ පිහාටු මේ පාප පිහාටු වැවෙන්නේ නැතුව තිබ්බේ ඔයාලට පේනවද දැන් මේ සාමාන්‍ය හොඳ මට්ටමට ඇවිල්ලා තියෙනවා මේ ගොඩක්ම ගෙඳ වෙලා හිටපු පැටිය මේ ඉන්නේ පේනවද ඔයාලට මේ ගොඩක්ම ගෙඳ වෙලා හිටපු පැටිය මේ යාගෙත් දැන් වැවෙනවා හිඳන් කනවා එයාගේ පොඩ්ඩක් පෙඳේ මේ තව ටිකක් වැවෙන්න තියෙනවා පෙඳේ යාගේ එයා පොඩ්ඩක් අර ගොඩක්ම ගෙඳ වෙලා හිටියේ මේ යාගේ පර දැන් ඒ කියන්නේ අර පරක් වෙලා තිබ්බේ පෙඳ දැන් ඔන්න වැවෙනවා දැන් ඇදෙන්න අරන් තින්නේ දැන් මෙයාගේ තව දවස් 3කින් විතර මේ නහවුල කූල් දාලා මේ පිහාටු ටිකක් එතකොට ගෙඳ වෙලා හිටපු පැටව දෙන්න ඇත්තටම නැති වෙන්න ගෙඳ වෙලා හිටියේ මේ පිහාටු ඔයාලට පේනවා ඇති දැන් හොඳට වැවෙනවා දැන් හිඳන් කනවා දැන් ඉතින් සතු වෙන්න සාමාන්‍යයෙන් තව සති 3කින් 4කින් එලවන්න පුළුවන් තාම පණු බෙහෙත් දුන්නේ පණු බෙහෙත් ටික පොවලා තාම විටමින් එතකොට මල්ටි විටමින් එකක් මොකක් හරි දෙනවා මම මේ දෙන්නට එතකොට හොඳටම හැදිලා එනවා සතු වෙන්න බය වෙන්න එපා මචං ඒ විදිහට මම ඔය කියලා තියෙන විදිහට ඕගොල්ලන්ට කවා ගන්න පුළුවන් වුණොත් ඊට අමතරව සාමාන්‍යයෙන් සති 3මාර 4 වෙනකොට සාමාන්‍යයෙන් ඇට කෑම ටික කොණ්ඩ කරලා ටිකක් දවසක් විතර තනි සම්පූර්ණයෙන් පැය 24ක් විතර මේ පෙඟෙන්න තියලා හොඳට පෙඟුනට පස්සේ මේ සාමාන්‍යයෙන් ඒ කවන ගමන්ම ඇට 8ක් 5 ඒ කියන්නේ සාමාන්‍යයෙන් 5ක් 9ත් අතර වගේ ඇට ප්‍රමාණයක් කවා ගන්න. ඒ කියන්නේ මේ පැටවුන්ගේ සයිස් එක අනුව ඔයගොල්ලෝ වැඩෙන කෑම එකක් දෙන ගමන් ඒ විදිහට කවන ගමන් සාමාන්‍යයෙන් ටිකක් ලොකු වුණාට පස්සේ කවා ගන්න කොණ්ඩ කරලට ටිකක් පොඟවලා සාමාන්‍යයෙන් 5ත් 9ත් අතර වගේ ප්‍රමාණයක් ඕගොල්ලෝගේ සත්තුන්ගේ සයිස් එක අනුව කවා ගන්න. ගිල්ලලා වතුර ටිකක් පොවලා දාන්න අර වැඩෙන කෑම එක කවන ගමන්.
එතකොට මචං පැටවු ටික හැදෙනවා. දැන් එහෙනම් කනවා. දැන් බය වෙන්න දෙයක් නැහැ. මේගොල්ලෝ ඉබේ හැදෙනවා. ඔයාලට පෙන්නන්නම් මේකෙම මේ වයසම පැටවු මීට වැඩිය දවස් 3කින් 4කින් වැඩි වෙලා සත්තු දෙන්නේ දැන් මං එළවනවා. ඒකට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ සත්තු කොහොමද ගෙඳ වෙලා හිටියේ කියලා. මෙන්න පැටවු දෙන්න. මේ ඉන්නේ මේ ඔයාලට මම පෙන්වනවා කලින් වීඩියෝ එකේ මගේ ඇලුවන කූඩුවේ පැටවුන්ගේ මේ ඉන්නේ මේ පැටවු ඒ පැටවන්ට වැඩි දවස් සාමාන්‍යයෙන් දවස් 4-5ක් වන්න වැඩිම වැඩි. එතකොට ඔයාලට මේ පැටියත් එක්ක බැලුවම හිතා ගන්න පුළුවන් මේ පැටවු දෙන්න වෙලා තියෙන තරම. දැන් ඉතින් ඇට්ට ගතේ ගිහිල්ලා දැන් සත්තු ටික හැදිලා තියෙන්නේ. ඕගොල්ලන්ටත් ඉතින් පරිස්සමෙන් සත්තු දෙන්නත් පරිස්සම් කරගෙන ෂේප් එකේ කවා ගත්තොත් ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට සත්තු හදාගන්න පුළුවන්. නිකන් මැරෙන්න දෙන්නේ නැතුව නිකන් බඩගින්නේ සත්තු ඉන්න දෙන්නේ නැතුව. ඕගොල්ලන්ට මේ වගේ මහ ගාණක් යන්නේ නැහැ. ඕගොල්ලන්ට සල්ලි යන්නේ නැහැ. බීම් බෝතලයක් අරින් ගෙන ඕගොල්ලෝ ඒක බීම් බෝතලේ මූඩි ෆිල් කරලා පෑන් බටයක් අරගෙන ඉස්සරහා කෑල්ල මේ පොඩ්ඩක් හොඳට මදින්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරවිය කට ඇතුලට දාද්දි ඕක පොඩ්ඩක් හරි ඩැමේජ් වෙන කැපෙන තැන් තිබ්බොත් එහෙනම් පරවිය කට තුවාල වෙනවා. එතකොට කැන්කර් එන්න ගන්න පුළුවන් කට ඇතුලේ. එතකොට ඒක නැති වෙන්න ඔයගොල්ලෝ මේ හොඳට මේ මොකක් හරි වැලි කොලයක හරි මැදලා හොඳට මේ පිහ දාලා මේ සුමට වෙන්න සාමාන්‍ය සිනිඳු වෙන්න මේ පෑන් බටේ අර කටට අපි කවනකොට කටට තියෙන මේ කෑල්ල ඒ ටික හොඳට සිනිඳු වෙන්න මැද ගන්න. එතකොට ඒ ප්‍රශ්න වෙන්නේ නැහැ. පරංගි පැටවගේ කටවල් තුවාල වෙන්නේ. එතකොට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මම මේ පැටවු දෙන්න එතකොට එළවනකොට ඕගොල්ලන්ට ආයෙ වීඩියෝ එකක් දාන්න. ඕගොල්ලොත් කරලා බලන්න. මම කලින් වීඩියෝ එකේ ඒ කවන විදිය පෙන්නන වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහලා බලන්න. ඒ විදිහට කරලා බලන්න. ඕගොල්ලොන්ගෙත් මේ වගේ මහ සත්තු කවන පැටවු කවන්නේ නැතුව බාල වෙච්ච පැටවු ඒ වගේ ඉන්නවා නම් ඕගොල්ලොත් කරලා බලන්න. සාර්ථකයි වැඩි. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඒ විදිහට කවන්න ඕනේ සාමාන්‍යයෙන්. ඕගොල්ලෝ වතුර අඩු කරගන්න එපා. වතුර වැඩි කරගන්නත් එපා. සාමාන්‍යයෙන් වතුර ඒ ප්‍රමාණයට දාලා ඉවරලා කවා ගන්න. එතකොට ගොදුරු ගල් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. වැඩෙන කෑමත් එක්ක ඕගොල්ලෝ කුරක්කන් ඇට වගේ දිනනවා නම් කවලම් කරලා ඒකත් එක්ක ගහන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැටවු ටික හොඳටම හැදෙනවා. ඉතින් කට්ටිය කරලා බලන්න. මම මේක ගේන්න හිතුවේ එදා ඒ කවපු පැටවු දෙන්න ලොකු කරලා මේ ගේන්න හිතුවේ මේ ඕගොල්ලන්ට පෙන්නන්න. ඇත්තටම අතින් කවල හදාගන්න පුළුවන්. මහ සත්තු හදනවා වගේම ඊට වැඩිය හොඳට හදාගන්න පුළුවන් අතින් කවල. එතකොට ඕගොල්ලොත් කරලා බලන්න. සත්තු හොඳටම හරියනවා. ඕගොල්ලන්ට පුරුදු වෙද්දි වැඩි අතට අහු වෙද්දි ඕගොල්ලන්ටත් මේ ලීසි. එතකොට සාමාන්‍ය මහ සත්තු කවන්න දිසතෙක් වුණත් ඕගොල්ලන්ට පරිස්සමට කවලා හදාගන්න පුළුවන්. මැරෙන්න දෙන්නේ නැතුව සවුත් වෙන්න දෙන්නේ නැතුව ලෙඩ වෙන්න දෙන්නේ නැතුව ඔයගොල්ලොත් කරලා බලන්න. එහෙනම් ජය වේවා පරයාදන කොල්ලොන්ට. සුබ ගමන්.